ආයුබෝවන්. ඔබ මේ එකතු වන්නේ කොත්මලේ ජාහිර ජාතික පාසල් මාධ්‍යකයේ ප්‍රධාන පුවත් විකාශය සමගයි. පුවත් සංස්කරණය නිරෝමා ලක්මාලිනිය පුවත් ඉදිරිපත් කරන මම විමාශා දේවමිනි. ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත. බක්මහේ අසිරිය විඳ ගනිමින් හෙලස් වසන්ත උදානය නිමා විය. ශක්තිමත් ඇදමින් බැඳුණු ජාහිර ආදි සිසුන්ගේ ගුරු පාදාභිවන්දනා වැඩසටහන මහත් හරිසනින් සිදු විය. 2026 කලාප ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ඉසව්ජාග්‍රහණ කිහිපයක්ම ජාහිර ජාතික පාසලට. AI තාක්ෂණීය භාවිතයෙන් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්. හෙලස් ස්ටා මගින් සිසු දස්කම් විදහා පෑමට අවස්ථාවක්. මීළඟට පුවත් සවිස්තරාත්මකව ජාහිර ජාතික පාසල සංවිධානය කළ හෙලස් වසන්ත උදානය අප්‍රේල් මාස 10 වෙනි සිකුරාදා දින ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. හෙළ සංස්කෘතියට අනුව සියලුම සිරිත් විරිත් සඳහා මුල් තැන ලබා දෙමින් සතුට විනෝදය මෙන්ම දැනුමද එක් කරගනිමින් මෙම උත්සවය පැවැත්වීම විශේෂත්වයක් විය. හෙළස් වසන්ත උදානය අවුරුදු ක්‍රීඩා රසවත් ආහාර සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර නැටුම් ගැයුම් හා විවිධ සංස්කෘතික අංග රසකින් සමන්විත වූ අතර ඒ සඳහා විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආදි ශිෂ්‍ය සංගමය වෙළඳ සංගමය විධායක කමිටුව මෙන්ම දෙමව්පියන්ද ඔවුන්ගේ නොමද සහයෝගය ලබා දීම සිදු කරන ලදී. හෙළස් වසන්ත උදානය සාර්ථක කර ගැනීමට සහාය වූ සැමට ජාහිර ජාතික පාසල් මාධ්‍යකයේ ස්තුතිය පුද කර සිටී. තමන්ට සිත් සතර දායාද කළ ගුරු මව්පියවරුන් වෙනුවෙන් උපහාර පුද කිරීමේ අනුගුණින් 2000 සාමාන්‍ය පෙළ සහ 2003 උසස් පෙළ කණ්ඩායම් එක්ව 2026 අප්‍රේල් 18 වන දින සෙරණිමෝ පරිශ්‍රයේදී ගුරු පාදාභිවන්දනා උපහාර උළෙල හා සුහද හමුව සංවිධානය කර තිබුණි. එසේම පැමිණි සිටි අමුත්තන් පිළිගැනීම පාසලේ නව කනිෂ්ඨ තූර්ය වාදන කණ්ඩායම් සිදු කරනු ලැබූ අතර අලංකාරී තූර්ය වාදන සංදර්ශනයක්ද එහිදී පවත්වනු ලැබිය. 2026 කලාප ක්‍රීඩා උළෙලේදී කණ්ඩායම් ඉසව්ජාග්‍රහණ කිහිපයක්ම ලබා ගැනීමට ජාහිර ජාතික පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියි තිබෙනවා. වොලිබෝල් ඉසව්වෙන් 2015 බාලක ශූරතාවයද 2015 බාලිකා අනුශූරතාවයද ජාහිරට හිමි වූ අතර නෙට්බෝල් ඉසව්වෙන් 18 15 ශූරතාවයද දිනා ගැනීමට හැකි විය. එමෙන්ම එල්ලේ ඉසව්වේ බාලික ශූරතාවයද ජාහිර ක්‍රීඩකයන් සතු කර ගැනීම විශේෂත්වයකි. පාසලට ජයග්‍රහණ අත්කර දුන් මෙම ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පුහුණු කරවන්නද ජාහිර ජාතික පාසල් මාධ්‍යකයේ උණුසුම් සුබ පැතුම් එක්කර සිටී. නව තාක්ෂණීය පන්ති කාමරයට යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වර්තමානයේ කාගේත් මතයයි. ඒ නිසාවෙන් අප පාසල් පරිශ්‍රය තුළදී AI තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2026 මැයි මාස 8 වන දින අප පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණි. ඒ සඳහා සම්බන්ධතාවය හැදුණු එම මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති MBCB රණසිංහ මහතා විසින් ලබා දුන් අතර මෙම මහඟු අවස්ථාව ජාහිර ගුරුවරුන්ට ලබා දීමට විදුහල්පතිතුමා මහත් වෙහෙසක් දරන්නට විය. ජාහිර ජාතික පාසලේ සිසු දරුදරියන්ගේ සැඟවුණු කලා සහ නිර්මාණාත්මක දක්ෂතා එළිදැක්වීමේ අරමුණින් හෙලස් ස්ටා වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙමගින් තම හැකියාවන් ඉදිරිපත් කිරීමට සිසු සිසුවියන්ට වටිනා අවස්ථාවක් හිමිවන අතර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හා ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට මෙම වැඩසටහන මහත් පිටුවහලක් වනු ඇත. ස්තුතියි.